කොහොමද යාළුවනේ? ඔයාලගේ සියලු යහපත් හිණ හැබෑවන සුබ දවසක්. අද අපි අහන්න යන්නේ මුළු ලෝකෙම තමන්ගේ දරුවන් කරගත් අහිංසක අම්මා කෙනෙකුගේ කඳුළු කතාවක්. පාන්දර 4 විතර ඇහැරුණු අම්මා කුස්සියට ගියේ ලොකු පුතා අද නෝනයි දරුවෝයි එක්ක ගමට එනවා කිව්ව නිසා පුතා ආසම කොස්මැල්ලුමයි කිරට යව පරිප්පුයි සැරට හදපු මාළු තියලයි හදන්න අම්මා දරලිප පත්තු කළේ හරිම සතුටින්. මගේ කොල්ලා මාස 3කින් ගෙදර එන්නේ. එයාට නිවාඩු අඩුයිනේ. අම්මා තනියම මුහුණන්න ගත්තේ හිතේ සතුටින්. දවල් 12 වෙද්දී මේසි උඩ කෑම ಜಾති 7-8ක්ම පිරීලා අම්මා වරින් වර ගේට්ටුව දිහා බැලුවේ පුතා එයි කියන අදහසින්. හවස 2 විතර වෙද්දී සුදු පාට කාර් එකක් ගේට්ටුවෙන් ඇතුළු වුණා. අම්මා දුවගෙන ගියේ හරිම සතුටින්. අනේ පුතේ පරක් වුණා නේද? මම මේ කෑම ටික නෙවෙයි කියලා බයේ හිටියේ. දරුවන්ටත් හොඳටම බඩගිනි ඇති. යමු ඉක්මනට කමු යයි පවසා අම්මා පුතාගේ අතින් ඇල්ලුවා. පුතා ෆෝන් එක කනේ තියාගෙනම ගේ ඇතුළට ආවා. ලේලි සහ ළමයි දෙන්නා වාහනයෙන් බැස්සේ මූණ එල්ලගෙනම. අම්මේ අපි එන ගමන් කඩේකින් කෑම කෑවා. දැන් නම් බඩගිනි නෑ. මේ පොඩි දෙන්නට ඕනි නම් කිරි එකක් හදලා දෙන්න. පුතා ෆෝන් එක සාක්කුවට දාන ගමන්ම කිව්වා. අම්මගේ මූණේ තිබුණු හිනාව එකපාරට මැකිලා ගියා. උදේ ඉඳන් දරලිපේ දුම වැඩි වැඩි උයපු කෑම මේසෙ දිහා අම්මා ඇස්කොනකින් බැලුවේ හිතේ දුක හංගගෙනමයි. ටිකක් හරි කමු පුතේ. මම ඔබ ආසම කොස්මැල්ලුම හැදුවා. අනි අම්මේ දැන් බෑ. මට හවස ඔන්ලයින් මීටින් එකක් තියෙනවා යයි පවසා පුතා කාමරයට ගියා. ලියලි ළමයි දෙන්නට ෆෝන් දෙකක් දීලා සාලි මැද්දේම වාඩි වුණා. මේ විදියට ගොඩක් රෑබෝ වුණා. අම්මා උයපු කෑම වළංගලම නිවිලා ගියා. අම්මා කුස්සියේ බිම පැදුරක් ගලාගෙන බත්පතක් බෙදාගත්තේ දැස්වල කඳුළු පුරවගෙනමයි. මගේ කොල්ලා ආසම කොස්මැල්ලුම. අම්මගේ ඇස් වලින් වැටුණු කඳුළු බත්පතට එකතු වුණේ ඒ විදිහටයි. පහුවදා උදේම පුතා යන්න ලෑස්ති වෙලා අම්මේ මේ සල්ලි ටික තියාගන්න. බෙහෙත් ගන්න ඕනනි. අපි ගිහින් එන්නම්. ලබන මාසේ නිමාඩුවක් ලැබුණොත් එන්නම් කියලා පුතා පැවසුවා. පුතා දීපු රුපියල් 5000 කොළ ටික අතේ මිටි කරගත්ත අම්මා කාර් එක නොපෙනී යනකම්ම බලාගෙන හිටියා. ඊට පස්සේ කුස්සියට ගිහින් ඊයේ දවල්ට උයපු කවුරුත් නොකාපු මාළු ඇඹුල් තියල් එක අරගෙන පෝසර බත් ටිකක් අනන්න පටන් ගත්තේ. ඇගේ හදවත කම්පා කරමින්ය. උඹවත් මේක කාපන්. මගේ දරුවන්ට මේවා කන්න වෙලාවක් නෑ. අම්මාගේ කටෙන් පිට උනේ දුක්මුසු වචනය. හිතලා බලන්න. අපේ අම්මලා අපි එනකම් බලන් ඉන්නේ 1000ක් බලාපොරොත්තු තියාගෙන. ඔවුන්ගේ ආදරය තියෙන්නේ ඒ උයන බත්පතේ. බඩගිනි නෑ කියලා අපි ප්‍රතික්ෂේප කරන්නේ ඒ බත්පත විතරක් නෙවෙයි. ඔවුන්ගේ මුළු හදවතමයි. ඔබ කාර්යබහුල බව ඇත්ත. ඒත් අම්මා කෙනෙක්ගේ සතුට වෙනුවෙන් විනාඩි 10ක් වෙන් කරන්න බැරි නම් ඒ ජීවිතේ මොකක්ද? මුළු ජීවිතේම දරුවෝ වෙනුවෙන් කැප කරපු අම්මට එහෙම කරන එක හරිද? ඔයත් කොහොම කෙනෙක්ද කියලා කල්පනා කරලා බලන්න. ඔයාගේ අම්මා ගොඩක් මහන්සි වෙලා උයන්නේ. ඒක ලේසි දෙයක් නෙමෙයි. හැමදාම උයනවා. මොනතරම් අමාරුද? ඒ නිසා කෑම කද්දි කියන්න අම්මට අම්මේ ඔයා උයන කෑම හරිම රසයි කියලා. ඒක එයාගේ ජීවිතේම සතුටු කරන ලස්සන දෙයක් වේවි. ඔයා හොඳ දරුවෙක් නම් එයාලව සතුටින් තියන්න. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. ඒ නිසා මුළු හදවතින්ම දෙමව්පියන්ගෙන් ආශිර්වාදය ලබා ගන්න. ඔබත් දක්ෂ කෙනෙක් වෙන්න. ඔබට සියලු යහපත උදා වේවා. තිරුවන් සරණයි.